ගුඩ් මෝනින් සුනිතය දැන්න ඇති නේද ගෙදට රයිට යන්ද රිවස්ටන්ට ඇත්තේ ඉතින් ගුඩ් මෝනිින් කොහොම දැමෝටම අපි අද යනවා රිවස්ටන් පැත්තර. ඉති අද වීඩියකින් මං ඔගොලන්ට ගන්නේ මොට බ්ලොග් එකින් රිවස්ටන් යන්න පුළුවන්ද කියලා. ඉතින් රිවස්ටන්න ලබ්ඩේට් තම අදරගෙන ඉති යම් බලන්න රිවස්ටන් පැත්තට මෙතන මේ කන්දෝඩ මාමය කඩින් අපි තේකක් බීලා යන්න තමයි හදන්න. එයදත් සුපුරුදු පරිදි මාත් එක්ක ඉන්න අපේ ඇසුරුමද. ඉතින් අපි යන් ඉතින් පෞගේ දවස් ටිකේ මෙහෙට වැස්සා හොඳටම වැස්සා. ඉතින් වැස්සෙන් පස්සේ අපි යසරුමලයයි මයි කතා කරගත්තා. ඉතින් අපි රිවස්ටන් පැත්තේ රවුමක් දාමු කියලා. ඇත්තටම අද අපි යනවා ඇටන්වල ගමට. ඇටන්වල ගමට ගිහිල්ලා දූවිලියන් බලාපොරොත්තු වෙනවා. ඉතින් කොහොම නමුත් මේ වීඩියෝ එකේ මම ඕගලන්ට අරන් ඉන්නේ රිවස්ටන් වල අප්ඩේට්. ඇත්තටම රිවස්ටන් යන්න පුළුවන්ද? ඕගලන්ට සැකයක් තියෙනවා නම් ඒ සැකේ දුරු කරන්න. ඉතින් අපි සුපුරුදු පරිදි අද ගමන පටන් ගත්තේ කුරුණෑගලින්. කුරුණෑගලින් ගමන පටන් අරගෙන අපි මාතලේ පාරේ ඇවිල්ලා රත්තොට ඇවිල්ලා රත්තොරෙන් උඩට දාලා රිවස්ටන් පාරේ දැන් මේ යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඒ මගේ එනකොට තැන් කීපයක් නාය ගිහිල්ලා තිබ්බා. දැන් පාර නම් ගැටලුවක් නැහැ. ඉස්සරහෙන් යන්නේ අපේ ඇසුරුමල්ලි. තනින් දෙන පොඩි නායම් ගිහිල්ලා තිනවා. හැබැයි ගැටලුවක් නැහැ දැන් ඒවා. කොහොමද view එක? ඉතින් යන් ඉතින් මං හිතන්නේ මම රිවස්ටන් පැත්තට එන්නේ හරියටම අවුරුදු 2මාරකට වගේ පස්සේ. ඉතින් මීට කලින් මම ආවා අපේ ලහිරු මල්ලිත් එක්ක. ඉතින් ඔයගොල්ලෝ බැලුවේ නැත්තම් බලන්න මම එයත් එක්ක දූවිලි ගියපු වීඩියක් ඇති. view point එකක්ද හදාගෙන යන්නේ ලොජ් එකක්ද මන් දන්නේ නැහැ. මොකක් හරි හදනවා මෙතන. මොකක් වුණත් ලස්සන තැනක්. කොහොමද view එක බලන්නකෝ. කඳු පන්ති සේරම පේනවා. ඉතින් බලන්නකො අර පැත්තේ ලස්සන තේවත්තර ඉර වැටිලා දැන් වෙලාව මෙන්න මේ නැන්දලා තේක කඩන. මේ නැන්දලා තේ කඩනවා. ඉතින් බලන්නකො ලස්සන මෙන්න මේ කන්දර ඉරෙලිය වැටිලා. Hei. අදින්නේ නැද්ද?
ඉතින් සුලිකුණාටුවෙන් සෑහෙන ඩැමේජ්ජක් කියලා තියෙනවා මේ හරියට. මේ තියෙන මේ පේනවනේ මේ පැත්ත ගලවගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සම්පූර්ණ මේ පැත්ත ගැලවිලා ඇවිල්ලා තියෙන්නේ. මෙතනිනුත් හොදගෙන ගිහිල්ලා තියෙනවා ටිකක් පල්ලෙහාට. පාර අබලන් වෙලා නැහැ. ටිකක් තනින් තන ඩැමේජ් වෙලා තියෙනවා. මෙතනිනුත් ඇවිල්ලා තියෙනවා ටිකක්. ඉතින් මේ යසින් මල්ලි යන බයිකේ පොඩි අවුලක් තියෙනවා, කරන්ට් ප්‍රශ්නයක්. ඇත්තටම බැටරි ටර්මිනල් බුරුල් වෙලා කියලා තමයි අපි සැක කරන්නේ. ඉතින් ඒක EFI ද කොහෙද මට මතක විදියට අපේ මල්ලිගේ බයිකේ. ඉතින් එන්ජින් එක සමහරට පිස්සු නටනවා. කොහොමද මේ? සක්‍රිය වෙලා හොඳටම කියන වතුර තියෙනවා හොඳට. ඇයි? ආයි හිටද? එහෙනම් ඒ රස්නෙට වෙන්නේ නැති. රස්නෙට වෙන්නේ නැති. මේ අපි ඉන්න පැත්ත පොඩ්ඩක් පාත් කරලා ඉතින් හැල වෙලානේ. මේ පැත්තේ පැල්ම තියෙනවා පාත් වෙලා තියෙනවා. ඒ කියන්නේ යටින් හොදලා ගිහිල්ලා තියෙනවා කියන එකනේ. ඒ කියන්නේ තව එක දිගට වැස්සල්ලා තිබ්බනම් මෙහෙ පාත් වෙන්න ඉඩ තිබ්බා. ඒ කියන්නේ මෙහෙන් පල්ලෙන් ගැලවිලා යන්න ඉඩ තිබ්බනේ. ගැලවෙලා යන්න කොහොමද දන්නේ නැහැ. ඒක ඉතින් යටින් වතුර බහින විදිහ මොනවද දැන් මෙතන මේ තියෙන මේකේ හැටියට නම් මේ පැත්තේ පැල්ම තියෙනවා මෙහෙ පාත් වෙලානේ තියෙන්නේ. එක දිගට වැස්ස වෙන්න නම් බඩු ඒ වුණත් රිවර්ස් ටර්න් වලට මේ පැත්තෙන් යන්න තියෙන ගමන සම්පූර්ණයෙන්ම නතර වෙනවා. හෙලිකොප්ටර් රේන්ජ් එක. ඒකට ඉතින් හෙලිකොප්ටරයක් ගන්නකන් ඉන්න වෙනවනේ. අවුලක් නැහැ ඉතින් අසුරු ගන්න. අපි දැන් නකල් සීමාවට ඇතුල් වෙලා තියෙන්නේ. මේ යන්නේ නකල් සීමාවේ. ඉතින් මේ හරිය මේ පුදුම සීතලක් තියෙන ගස් යටින් යන්න තියෙන්නේ. ඒ වෙනස්ම අත්දැකීමක්. සෑහෙන කාලෙකින් තමයි මේ පැත්තට එන්නේ. ඉතින් ඔයාලා රිවර්ස්ටර්න් එන්න හිතනවා නම් එන්න ඇත්තටම බය නැතුව එන්න පුළුවන් දැන්. ලස්සනයි පරිසරේ. පහුගිය දවස්වල වැස්ස තිබ්බ හින්දා යසිනු මල්ලි මාව දාලා ගිහිල්ලාද? ඉතින් මේ අයින පාරේ අයින දිගට තියෙන පොඩි දියැලි සක්‍රිය වෙලා තියෙන විදිහෙන් හිතා ගන්න පුළුවන් වර්ෂාව කොච්චර විදිහට බලපාලා තියෙනවද කියලා. හිටලා මෙන්න. හිටද? හිටද? නම් පොඩ වාසියක් වෙන විදිහට දියල්ලක් ළඟදී මම යනවා දියල්ල ගාවට. තමයි ප්‍රශ්නේ. මේවා සක්‍රිය වෙලා තියෙන විදිහ කිව්ව හැකි අර වතුර ඇති හොඳට. වෙනදට මේක මේක
වතුර ඇත්තෙම නැති ගානන්නේ. අනේ මීට වඩා කට්ට වතුරේ ගලක් ගෑවිලා තියෙනවා. ඒ කාලේට එහෙම දූවිලි වල සුපිරි වතුරක් ඇති. බයිකේ හීට් එක නතර වුණේ නැත්තම් මේකෙන්ද? ඉන්න අද අපේ ගමන් සගයෝ දෙන්න මේ ගමන් සවගය ටිකක් වාත වෙනවා. අපි දැන් ඉන්නේ ලග්ගල පල්ලේගම කියන හරි. එතන බෝඩ් එකක් තිබ්බා. ඉතින් පුදුම ලස්සනක් තියෙන දෙපැත්තේ කැලේ. ඔන්න ඉතින් අපි දැන් රිවර්ස්ටන් හරි ඉන්නේ. ඉතින් ඇත්තටම මේ කඩ වහලා දාලා තින්නේ කට්ටිය එන්න තින්න මෙතනින් ගියොත් රිවර්ස්ටන්. ඉතින් අපි රිවර්ස්ටන් වලට යන්නේ නැහැ. අපි යනවා ඇටන් වල ගම පැත්තට. මේ තියෙන රිවර්ස්ටන් view point එක. කොහොමද ලස්සන? ඩෝනේ දානවා. ඉතින් කට්ටිය පාර හදනවා. පාර හදනවද? එන්න. ඉතින් කට්ටිය පාර හදනවා. මෝ පේනවනේ කොහොම ගස්ද ගෙලිවිලා ගිහිල්ලා තියෙන්නේ කියලා. ඉතින් රිවර්ස්ටන් කඩ වහලා දාලා තින්නේ මොකද ඉස්සර නම් හැමදාම වගේ ওই කඩ ඇරලා දාලා තින්නේ මොකද සෙනග එනවා සෑහෙන්න. දැන් මේ විච්ච ප්‍රශ්නෙත් එක්ක සෙනගෙන්නේ නැති හින්දා දැන් කඩ වහලා දාලා තියෙන්නේ. මෙන්න තියෙනවා ගල් රෝලක්. ඒ කියන්නේ පාර හදනවා. ඉතින් ඔන්න පේනව නේද පාරේ තත්ත්වේ. දැන් නම් එන්න පුළුවන්. කොහොම වතුරක් එන්නේ නැද්ද උඩින් ගලවගෙන පසුත් එක්ක. අරහි වැලි කොට්ට දාලා හිර කරලා තින්නේ පාර. අපි දැන් ඔතන උඩින් යාවේ. ඒ සෑහෙන ගලවගෙන ඇවිල්ලා තියෙනවා. පේනවනේ පාරේ තත්ත්වේ. හැබැයි දැන් එන්න පුළුවන්. මේ අපි ආපු ටික වැලි කොට්ට ගහලා හිර කරලා තින්නේ දැක්කද? ඔව් අය ඒක පල්ලෙහාටම ගලවගෙන ගිහිල්ලා තියෙනවා. ඒක හම්බුන්න. ඒ අතන තමයි මං හිතන්නේ ඔය පාරත් එක්ක ගලවගෙන ගිහිල්ලා තියෙන එක.
ඉතින් අපි ආපු වාර ලිකොට්ට ගහලා හිර කරලා තින්නේ. ඉතින් එතන සැලකිය යුතු විශාල නහයක් ගිහිල්ලා තිනවා. අපි බලමු තව ඉස්සරහට ගිහිල්ලා මොකද තත්ත්වය කියලා. කොහමද ලස්සන? ඒ වතුරනේ මානිගල උඩ වතුරනේ. මානිගල පැත්තේ වතුර පේනවා. අර පැත්තේ වම් පැත්තේ වතුර පාරකුත් පේනවා. ඉතින් පායන කාලට නේ කොහොමද බලන්නකො ලස්සන. ඉතින් පතනේ ලස්සන. පිස්සුවක් තමයි ඉතින්. යා. අඩෝ. අර බලන්න අලුගල් පේනවා, ෆයිටික්ස් පේනවා. ඒකට එහෙන් කොම්බානිය. කඳුබන්දි සේරම ටික පේනවනේ. අපි ඇවිල්ලා තියෙන හොඳම දවසේද මන්ද? කොම්බානිය. ඊට පස්සේ තුන්ගිස් ගල මානිගල සුපිරිම දවසක අපි ඇවිල්ලා තියෙන්නේ. සුපිරිම දවසක අපි ඇවිල්ලා තියෙන්නේ. ලස්සනට පේනවා. අද වැස්සත් නැහැ මං හිතන්නේ. මම මෙතන ඉඳන් කාලෙකින් මේ ෆයිටික්ස් පැහැදිලිව දැක්කා. මෙතනටනේ. ගොඩක් එන පාරට වැහිලා යන්නේ. මේන් අර ගේ යසිරි මල්ලි ඩ්‍රෝන් ෂොට් වල තියෙන ගේ මෙතන දියල්ලක් තිබ්බ නැත්නම් නෑ මෙතන දියල්ලක් තිබ්බා. දැන් මේක අවුරුදු 4කට 5කට කලින් මගේ යාළුවෙක් ඉක්කොම් කියලා. ඉතින් උඩහටම ගියා. ගිහලා ඒ ත්‍රිවස්ස මානිගල යන ගමන් ආවෙලා. ඒ ගෙන ආපුව කාලා කරලා එතන එන ආතල උඩ. එතන ගියේ දැන් මෙතන වදුල වෙලා තිබ්බ තනි කර ගස්. ඔය වදුල ගලවගෙන ගිහින් එතනයි කතන්දරේ තියෙන්නේ. ඕපන් වෙලා තියෙන්නේ. මේ ඔක්කොම පෙරලගෙන ගිහිල්ලා තියෙන්නේ. තමයි දැන් ඉතින් පාර හදලා තියෙන හින්දා යන්න පුළුවන්. හරියන.
මෙතනත් තැනින් තැන ගිහිල්ලා තියෙනවා පොඩ්ඩක්. මෙන්න මෙතනින් ඇවිල්ලා තියෙනවා කලවල. පුදුම ලස්සනක් තියෙන කොහමද view එක? ඉතින් අපි ඩ්‍රෝන් ෂොට් එකක් ගන්න හිතාගෙන ඉන්නේ. බලමු පල්ලෙහාට ගිහලා දාමු. පුදුම ලස්සනක් තියෙන්නේ අද. අම්මා මෙතනත් ගිහිල්ලා තිනවා නායක්. ඔක්කොම මස් කරලා තියෙන. බලන්න මෙතන උඩු වෙන ලස්සන. ඉතින් මේ ලස්සන විඳ ගන්න මෙහෙට එන්නම ඕනේ. ඉතින් ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් මාව subscribe කරලා තියාගන්න. මේ වගේ ලස්සන වීඩියෝස් මම ඉස්සරහට අරන් යනවා දිගටම. දැන් මේක නම් පිස්සුවක්. ඉතින් බලන්නකො එතන තියෙන ලස්සන. පුදුම ලස්සනක් තියෙන්නේ. පුදුම සිසිලට දැනෙන්නේ බලන්න එළියේ. මෙතනින් එහා පැත්තේ සැර තද අවුවක් තියෙනවා. දැන් 2000 විතරදී සාමාන්‍ය උදේ අවුව තියෙනවා. මෙතනින් පාර පොඩ්ඩක් ගලවලා ගිහලා තියෙනවා. ඒ වුණාට මේ උඩු වෙන හින්දා පුදුම සිසිලසක් තියෙන්නේ. අවුව යන්තම් වගේ තමයි යටින් පෙරිලා වගේ පෙරහනකින් පෙරිලා වගේ තමයි වැටෙන්නේ.
ඉතින් ලස්සන වගේම සිසිලසකුත් තියෙනවා. අපි පොඩ්ඩ ඇටෙන්නේ පොඩ ඇදෙන්නේ මේ නකල්ස් වනපෙත මැදින් තියෙන මාර්ගයේ ඇටන්වල දිහාට. බලන්නකෝ ලස්සන. මේ පතනේ තෙතමනේ තියෙනවා හොඳට. ඒ කියන්නේ ඔය දවස් ටික එක දිගට වැස්සනේ. ඉතින් මෙතනින් තමයි පිටවල පතනට යන්න තියෙන්නේ. ඉතින් පිටවල පතන පේන විදිහට ලොකු සෙනගක් නැහැ. ඉතින් එතනින් තමයි පිටවල පතනට යන්න තියෙන්නේ. ඉතින් අපි පිටවල පතන යන්නේ නැහැ. අපි යන්නේ ඇටන්වල ගමට. බලන්න මම ගිය පාර ආපු වෙලාවෙත් මෙතනින් මේ විදිහට වතුර දැම්මා. මේ පාරත් එහෙමයි. හොඳ වතුර පාරක් එනවා. ඉතින් පිටවල පතන විශේෂත්වයක් තියෙනවා. පිටවල පතන විශේෂත්වය තමයි පිටවල පතන ඉන්නවා ගල් පාර මැඩියා. ඉතින් මේ ගල්පර මැඩිය මුළු ලෝකෙම්ම ඉන්නේ අපේ රිවර්ස්ටන් වල තියෙන මෙතන මේ තියෙන පිටවල පතන විතරයි. ඉතින් ඒක ලොකු විශේෂත්වයක්. ඉතින් අර පැත්තේ මට පේන විදිහට නායක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට බස් එක නම් අල්ලන්න විදිහක් නැහැ. බස් එක ගිහලා දී. බස් එකේ පොඩි ෂොට් එකක් තියෙනවා. එච්චරයි. ඉතින් හරි අපි මෙතනින් හැරෙන්නයි හදන්නේ ඇටන් වලට. ඉතින් රිවර්ස්ටන් වලට යනවා නම් වැරදුනා. ඉතින් ඇටන් වලට යනවා නම් මානිගල යනවා නම් නකල්ස් යනවා නම් මෙතනින් මෙහෙට හැරිලා යන්න ඕනේ. ඉතින් එහෙනම් අපි යන්නේ අද මේ පැත්තට.